හායි තිත්තයි කියලා ඔයා කරවිල කන්නේ නැද්ද? කරවිල මෙහෙම හැදුවොත් කන්නේ නැති අයත් කනවා. මේ වගේ අපි රසට කරවිල උයමු. බලමු අපි කොහොමද කරගන්නේ කියලා. මුලින්ම කරවිල ගෙඩිය අරගෙන හොඳට සෝද ගන්න. ඊට පස්සේ ඔයා කරවිල ගෙඩිය දෙකට මැදින් මේ වගේ පලා ගන්න. ඊට පස්සේ අපි මේකේ මැද ඇට ටික අයින් කරගන්න ඕන. ඔයා මේ ඇට ටික හරි පරිස්සමෙන් අයින් කරගන්න. කරවිල ගෙඩිය පුපුරන්න නැති වෙන්න. මේ වගේ හෙමින් මේ වැඩේ කරගන්න. මේ අතරේ මම වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඇඳ ටික ඇට ටික ඔක්කොම සූරලා අයින් කරගන්න. ඊට පස්සේ අපි බිත්තරයක් කඩාගමු. මේ වගේ භාජනයකට බිත්තරයක් කඩලා ලුණු ටිකක් දාලා ඔයා මේ බිත්තරේ හොඳට ගසා ගන්න. ඊට පස්සේ අපි බිත්තර සාරු ටික මේ කරවිල ගෙඩියට පුරවගමු. මේකට ඔයාලට ගෙඩි දෙකක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්ටීමරේ තියලා මේක ස්ටීම් කරගමු. විනාඩි දෙකක් වගේ. ඔන්න මේ විනාඩි දෙකකට පස්සේ විනාඩි දෙකක් තිබුණම හොඳටම ඇති. දැන් ස්ටීම් වෙලා තියෙන්නේ. අපි දැන් අයින් කරගමු. දැන් ඔයාට කැමති ප්‍රමාණයේ කෑලි කපා ගන්න. අවශ්‍ය හැඩයකට මේ වගේ ඔක්කොම ටික කපා ගන්න. ඊට පස්සේ ඔයා භාජනය අඩිපේ තියලා තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට අබ ටිකක් දාගන්න. අබ ටික පුපුරගෙන එනකොට සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. මම මෙතන බිකි තුනක් අරන් තියෙනවා. සම්පේ කරපිංචා අම්මීස් බී ලුණු ගෙඩි දෙකක් එකතු කරගන්න. කුරුදු කෑල්ලක් දාන්න. ඊට පස්සේ මිරිස් කුඩු, තුරු පහ කුඩු, කහ කුඩු, උළුහාල් මේ ටික එකතු කරගමු. මේ ටික හොඳට තෙල් එකේ බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි අර ස්ටීම් කරගත්ත කරවිල ටික එකතු කරගමු. මේ වෙලාවේ ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. තක්කාලි ගෙඩියක් කපලා මම එකතු කරගත්තා. ඊට පස්සේ ඔයා මේකට මිරිකිරි පොඩ්ඩක් එකතු කරගන්න. මිරිකිරි කෝප්පයක් වගේ එකතු කරගන්න. ඒ කියන්නේ අඩු කෝප්පෙන් එකක් වගේ. මට ලුණු චුට්ටක් මදි ලුණු චුට්ටක් මම එකතු කරගත්තා. වැඩි වෙලාවක් තියාගන්න අවශ්‍ය නැහැ. මේ කරවිල එක තැම්බිලා තියෙන නිසා කිරි ටික උතුර වගේදී ඔයා ලිප ඕෆ් කරගන්න. ඔන්න දැන් රස කරවිල එක හදලා ඉවරයි. කරවිල කන්නේ නැහැ කියලා මෙහෙම හැදුවම කනවා. ඔයත් අනිවාර්යෙන් හදලා බලන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.